සඳදිය දහර සඳදිය දහර ඔබේ සිනාලඟ නිත නැවතුනුදා ඔබේ කතාලඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නෙමේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර. It's been a long day without you, my friend, and I'll tell you all about it when I see you again. සුබ සන්ධ්‍යාවක් අයිබෝවන්. ආදරය දැනෙන ජීවිතයට ආදරණීය බලාපොරොත්තු ඉටුවීමේ සතුට දැනෙන තවත් දවසක් තමයි මේ ගත වෙලා යමින් තියෙන්නේ. ඉතින් අද දවස ඉවරයි කියලා හිතුවට ඉවරම නෑනේ නේද? සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට රාත්‍රිය උදා වෙනකොට හවස 6න් විතර පස්සේ අද දවසේ වැඩ ඉවරයිනේ කියලා ටිකක් සැහැල්ලුවක් ලබා ගන්න, ගතින් කෙසේ වෙතත් හිතින් හරි සැහැල්ලුවක් ලබා ගන්න උත්සාහ කරනවා. වැරදි නැහැ. හැබැයි ඉතින් එහෙම හිතුවට තව පැය කිහිපයක් ඉතිරි වෙලා තිනවා අද දවස තුළ. සමහර වෙලාවට ඔය මේ ඉස්සර අපි ටික වෙලාවක් වැඩිපුර එක තැනක රැඳිලා එක දෙයක් අහන්න, එක දෙයක් නරඹන්න, එක දෙයක් විඳින්න යොදාගත්ත කාලය දැන් බොහොම කෙටි දේවල් බවට පරිවර්තනය වෙලා තියෙන ජීවිතය ඇතුලේ. ඒක අපි බැලුවොත් සමාජ මාධ්‍ය අවකාශය ගත්තත් කොහේ ගත්තත් අපි ඉතා ඉක්මනින් දෙයක් දැකලා නරඹලා ප්‍රතිචාර දක්වලා ඒක ඉවර කරන්න තමයි බලන්නේ. සමහර වෙලාවට එහෙම ඉක්මන් වීම ඇතුලේ එහෙම ෂණිකව දේවල් ක්‍රියාත්මක කරන්න යාම ඇතුළේ අපිට අතහැරෙන මගහැරෙන දේවල් වෙනතට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ජීවිතය දිහා මීට වඩා ටිකක් සුපරීක්ෂාකාරීව බලනවා නම් පසුතැවිලි වෙන්න, එහෙම නැත්නම් අතහැරුණු මගහැරුණු දේවල් ගැන කනගාටුවට පත් වෙන තියෙන කාර්ය අඩු කරගෙන බොහොම ශක්ති සම්පන්නව අලුත් දවසට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙවි. ඉතින් අපි අදත් රෑ 9 වෙනකල් සතදිය දහර සමග ආදරෙන් ඔබව හමු වෙනවා. අද අපිත් එක්ක මේ ගීත කතා බහට එක් වෙන්නේ කවියෙක්, ඒ වගේම නිවේදකෙක්, මාධ්‍යවේදියෙක්. එතකොට බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම අතරේ බොහොම හොඳ හඬක් තියෙන, විශේෂයෙන්ම මේ ජීවිතේ බොහෝ දේවල් ගැන හරි සැහැල්ලුවෙන් හිතන තරුණයෙක්. ටිකක් වැඩිපුර හිනාවුණා තරුණයෙක් කියලා කිව්වට. අයිවන් සුබ සන්ධ්‍යාවක් නුවන් ගම්මන් පිළ. ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් මොනිකා. මේ බොහොම ස්තුතියි ඔබත් එක්ක නැවත වතාවක් මේ ආකාරයෙන් ගුවන්විදුලියක හමු වීම ලැබීම ගැන බොහොම ස්තුතියි. මේ දවස්වල කොහොමද වැඩ? මේ දවස්වල වැඩ කියන්නේ අපි සංස්කෘතික ජීවිතයක් මේ නඩත්තු කරන මිනිස්සුනේ මොනික, ඔබත් මාත් අපි දෙන්නම. ඒතර අපේ ජීවිතවල මේ නිශ්චිත හැඩයක් නැහැ. සමහර වෙලාවට වෛද්‍යවරයෙක්ට ඔහුගේ ජීවිතේ හැඩයක් තියෙනවා, ඉංජිනේරුවෙක්ට හැඩයක් තියෙනවා, ගුරුවරයෙක්ට හැඩයක් තියෙනවා ජීවිතේ. අපේ ජීවිතවල එහෙම හැඩයක් නැහැ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි වෙලයි කියලා, හැබැයි අපේ ජීවිතවල හැඩයක් නැහැ. අපේ ජීවිතවල අද හවසට චිත්‍රපටයක්, හෙට හවසට නාට්‍යයක්, අනිද්දා පොත් එලි දැක්වීමක්, ඊට පස්සේ දවසක වැඩසටහනක්, මේ ආදී වශයෙන් අපේ ජීවිතය යම් යම් සංස්කෘතික අංගවලින් තමයි සම්පූර්ණ වෙන්නේ, පරිපූර්ණ වෙන්නේ. ඒ නිසාම ඔය සමහර වෙලාවට මේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා අපි ඒකරේඛීය මාර්ගයක ඔබත් මාත් ගමන් කරන්නේ නැහැ. කෙනෙක්ට ඒක මේ වැරදි, අඩුපාඩු සහිතයි, දොස් සහිතයි වගේ පේන්න පුළුවන්. හැබැයි මම ඉතා කැමැත්තෙන් මගේ සංස්කෘතික ජීවිතය නඩත්තු කරනවා. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. ඒක මම ආශාවාදයක් වශයෙන් දකිනවා. ඒ නිසා ඉතින් ජීවිතේ ගලාගෙන යනවා. මේක මේ දුක විමසන හැන්දෑවක් බවට පත් වෙනවට වැඩිය අපි හරි කැමති මේක මේ සතුට විමසන හැන්දෑවක් බවට පත් කරගන්නවා නම් අපි ගොඩක් වෙලාවට මිනිස්සු මොකක් හරි මූණේ වෙනස්කමක් වෙලා තියෙනවා නම්, වෙනදා ගොඩාක් කතා බහ කරන කෙනෙක් නිශ්ශබ්ද වෙන්න උත්සාහ කරනවා නම්, ටිකක් අර රහසින් සුසුම් හෙලනවා නම් ටිකක් අපි බලනවා, අහලා බලන්න මොකද්ද ප්‍රශ්නේ, ඇයි එහෙම වුනේ කියලා. අපිට තියෙනවා එහෙම මේ පොඩි අර ඒක සමහර වෙලාවට මේ දියුණු සංස්කෘතික අංගයන් එක්ක මුහු වෙනකොට, එහෙම නැත්නම් බටහිර රටවල් වල පවතින ක්‍රමවේදයන් ගැන කතා කරද්දී ඒව නිකන් ඕපදූප හොයනවා, මොකටද අනුන්ගේ දේවල් හොයන්නේ වගේ කියන තැනට ලඟු වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒ වුණාට අපිට අනිකාගේ සුසුම කඳුල සිනහව හඳුනා ගන්න පුළුවන් නම් ඒකත් හරි වටිනවා නේද? අපි අතුල අධිකාරි ගායන ගීතයකින් අද සඳදී දහර ආරම්භ කරමු. ගීතය ලියන්නේ මහජන ප්‍රණීත අබේසුන්දරයන්. ඇන්තනි සොරේන්ද්‍ර තමයි සංගීතවත් කළේ. කෝ කොහෙදෝ මා සොයන්නේ ආදරේ දුන්නි.
මොනික මේ අතර මේ ගීතය අහද්දි මට මතක් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැමෝම මේ තනි වෙන්න කැමති නැහැ. අපි තනි වෙන්න පුදුමාකාර බයයි. හිතන්නවත් කැමති නැහැ. අපි හිතනවා තනිවීම අනාරක්ෂිතයි කියලා අපි හිතනවා. අපි හිතනවා තනිවීම වේදනාකාරී කියලා අපි හිතනවා. ඒ නිසා තනි වුණු හැම වෙලාවකම අපි ආකර්ෂණයක් ආදරයක් හොයන්න ගන්නවා. බොහෝ වෙලාවට බලන්න ඔබ සම්බන්ධතාවයක් නිමා වෙලා පීඩා විඳින කෙනෙක් ඊළඟ සම්බන්ධතාවය පටන් ගන්න මේ පුළුවන් මාර ඉක්මනට ගොඩක් මේ අය අපට කියනවා මේ ඒ සම්බන්ධය බ්‍රේක් වෙලා ටික දවසකින් තමයි මම මේක පටන් ගත්තේ කියලා. තනිකම ඇතුලේ අපි හිස්කමක් මවා ගන්නවා. හිස්කම පුරව ගන්න try කරනවා, උත්සාහ කරනවා. අපේ ජීවිතේ කවදාවත් අපි අකමැති කෙනෙක් වුණත් දැන් මට මේ ආදරේ කියලා හිතෙන්න ගන්නවා. ඒක හරි භයානකයි. ඒකේ අනිත් පැත්ත තමයි ඒ ආදරේ ආකර්ෂණය මිනිස්සුන්ගෙන් නොලැබෙන වෙලාවේ අපි ඒ ආදරය සහ ආකර්ෂණය පරිසරයෙන් ඉල්ලා හිටිනවා. අපට පේන්න ගන්නවා වෙන්දා හැමදාම රැයට පායලා හවස උදේ බහින හඳ අද මට කතා කරනවා කියලා. අපට තේරෙන්න ගන්නවා මේ හැමදාම හවසට තියෙන මේ සාමාන්‍ය සන්ධ්‍යාභාගය හරි වෙනස් කියලා. අපට පේන්න ගන්නවා නිකන් අපි ඇවිදන් යද්දී ඉස්සර එහාට මෙහාට මේ කොළ හොල්ලපු ගහ අපට ඔච්චම් කරනවා කියලා අපට හිතෙන්න ගන්නවා. අපි තනිවීම ඇතුලේ හරි භයානක මනෝරාජ්‍යයක් නිර්මාණය කරගන්නවා. මට මේ ගීතය ඇතුලේ මොනික ඒක තමයි පේන්නේ. මේ ගීතයෙන් කියන්නේ එහෙමයි. සඳ ඔබ මගේ දුක විමසන මේ හැන්දෑවේ. ඔහුම කියන මං දුකෙන් ඉන්නේ. මේ දුක විමසන්න කවුරුත් නැහැ. මෙන්න මාර වැඩේ හඳ මේක විමසනවා. ඒක හරිය මේක තමයි. ඇයි අපි තනි වෙන්න බය මේකයි. අපි කවුරුත් මේ සංස්කෘතික මිනිස්සු විදියට තනිකමින් ජීවත් වෙන්න ජීවිතේ කවදාවත් ප්‍රාර්ථනා කළා නැහැ. අපි පොඩි කාලේ අම්මයි තාත්තයි එක්ක නිදාගත්ත පුංචි ළමයි. අපි ලොකු වෙද්දි ඉස්කෝලේ ගියේ යාළුවෙක් අතින් අල්ලගෙන අපි එහෙම ඉස්කෝලේ ගියේ. අපි එතනින් එහා රැකියාවකට ගියත් අපි දවල් කෑමක බෙදාගෙන කනවා. තේක බෙදාගෙන කනවා. අපි හවසකට මේ පොඩ්ඩක් අර අපි කියන්නේ හීනියට මත් වෙන්න හිතුණත් අපිට යාළුවෙක් ඕන කරනවා. අපි තනි වෙන්න හරි බයයි. සමාගමයකම අපි සුවය හොයනවා හැම මොහොතකම. සමාගමක සුවය හොයනවා. ඒ සමාගමක සුවය නැති වුණු ගමන් තමයි අපේ මේ අනාරක්ෂිත වේදනාකාරී පීඩාකාරී ජීවිතය පටන් ගන්න. ඉතින් මට මේ ගීතය ඇතුලේ පේන්නේ ඒ තනි වුණු අනාරක්ෂිත පීඩාකාර තරුණයෙක් ස්වභාවික සෞන්දර්යාත්මක දේවල් දිහා වේදනාත්මක ස්වරයෙන් බලන ආකාරය අතුලගේ හඬ මං හිතන්නේ මේ ගීතයට ඉතාම ඉහළ සාධාරණයක් කරනවා. විමසන දුක් හැන්දෑවේ ගීතයක්සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක්සේ රෝසයායේ රෝස පුස්බේ සීනයෙන් සීනේ කොහේදෝ මා සොයන්නේ ආදරේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක්සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක්සේ රෝසයායේ රෝස පුස්බේ සීනයෙන් සීනේ හම්වෙමු කොහේදෝ මා සොයන්නේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක්සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක්සේ රෝසයායේ රෝස පුස්දේ සීනයෙන් සීනේ කොහේදෝ මා සොයන්නේ ආදරේ දුන්නේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක්සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක්සේ රෝසයායේ රෝස පුස්දේ සීනයෙන් සීනේ හම්බෙමු කවදා හෝ ආයේ ඉනහෙමු තරහා නෑ වගේ කොහේදෝ මා සොයන්නේ ආදරේ දුන්නේ සඳදිය දහර සඳදිය දහර සඳදිය දහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සමග ඔබ ලක්කනහගෙන ඉන්නේ. අදත් අනුග්‍රහකදායකත්වය අපිට ලබා දෙනවා ජාතකලොතරැයි මණ්ඩලය. 2026 නවවසර ධනයෙන් පිරී ඉතිරෙන්න ධන නිධානය ලොතරැයිය ඔබත් මිලදී ගන්න. පසුගිය වසර කිහිපය පුරා කෝටිපතියන් බිහි කළ ධන නිධානය ලොතරැයිය තුළින් නවවසරේ කෝටිපතියකු වන්න සිහින දකින ඔබ ධන නිධානය ලොතරැයි පත වෙන් කරවා ගන්න අමතක කරන්න එපා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. එතෙක්කම ඩොමා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රය සමග තවත් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ රැසක්ම හඳුන්වා දෙන මාක්ස්පෙන් හෝල්ඩිංස් පුද්ගලික සමාගම. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සඳදිය දහර සඳදිය දහර සමග ඔබ අපි අහන්න යන්නේ විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කොට ගායනා කරන ගීතයක්. අජය රත්නශ්‍රී විජේසිංහන් මේ ගීතය ලියන්නේ. ඉතින් එතුමාගේ සැබෑ ජීවිතය තුළ එතුමා මුහුණ දුන්න විවිධ අත්දැකීම් ගීතවලට පාදකුණු අවස්ථාවන් ගැන අපි නිරන්තරයෙන් අහනවා. දැන් මේක අතීතයේදී කොහොමද ජීවිතේ ගිරිදුර්ග තරණය කරන්න යනකොට එක භවයක ගමනක් විතරක් මත් නෙවෙයි මේක සංසාරයේ පුරාම ප්‍රාර්ථනා කරගෙන ආපු ගමනක අවසානය දක්වා හොයාගෙන යන විමුක්තියක් වෙන්න පුළුවන්. මේ සියලු සතුන් කෙරෙහි අනුකම්පාවෙන් හොයාගෙන යන සත්‍යයක් වෙන්න පුළුවන්. එතකොට ඒක කොහොමද මේ අතීත සිද්ධිදාමය ඒ චරිත කොහොමද මේ වර්තමානයේ පාරිභෝගික සමාජයට ගලපන්නේ කියන කතාව අපිට අහන්න පුළුවන් මගේ බෙසවුනේ අසාපන් ගීතයෙන්. අර මේ කතාව තියනවානේ අර තාත්තගේ ආදරේ මේ කොන්දොස්තරගේ රුපියල වගේ කියලා. ඒ වගේම තමයි අපේ සංස්කෘතිය ඇතුලේ සැමියාගේ ආදරයත්. ඒ සැමියාගේ ආදරයටත් මේ මහා නිර්මාණ බිහි වෙන්නේ ලොකුවට කවි ලියවෙන්නේ කවි කියවෙන්නේ නෑ මෑතක් දැන් නම් පොඩ්ඩක් වෙනවා. ඒකට හේතුව ඒ බටහිර චිත්‍රපට නවකතා ගීත සහ හොලිවුඩ් බොලිවුඩ් නිර්මාණත් එක්ක බලද්දි එහෙම වෙනවා. හැබැයි මේ පහුගිය කාලේ පුරාම මේ සැමියෙක්ගේ ආදරය සැමියෙක් කොතරම් බිරිඳට ආදරය කරනවද සැමියෙක් කොතරම් දරුවන්ට ආදරය කරනවද කියන එක සම්බන්ධව මහා කතිකාවක් නිර්මාණය වුණේ නෑ සමාජයේ. හැබැයි බිරිඳගේ ආදරය සම්බන්ධව සෑහෙන්න කවි ලියවුණා, පොත් ලියවුණා, නවකතා ලියවුණා, සටහන් නිර්මාණය වුණා. හැබැයි සැමියෙක් තමන්ගේ බිරිඳට සහ දරුවන්ට දක්වන ආදරය සම්බන්ධව මහා කතිකාවක් නිර්මාණය වුණේ නැහැ. එකක් තමයි සැමියන් තමන්ගේ දරුවන්ට සහ බිරිඳට දක්වන ආදරය ලොකුවට සමාජගත කළේ නැහැ. ඇවිල්ලා කට ඇරලා කිව්වේ නැහැ. හැමතිස්සෙම සැමියා නිහඬව දරා ගන්නා පිරිමි භූමිකාව තමයි රඟපෑවේ. ආර්ථික ප්‍රශ්න වේවා, සමාජීය ප්‍රශ්න වේවා, දේශපාලනික කාරණා වේවා මේ සියල්ලම සැමියා කියන සත්වයා නිහඬව දරාගත්තා. ඔහු කරපු කැපකිරීම ගැන සමහරක් වෙලාවට බිරින්දයා දන්නෙත් නෑ, දරුවන් දන්නෙත් නෑ.
ඒ කැපකිරීම් කියලා මේ තේරුම් යද්දි සමහර වෙලාවට සැමියා ඒ පවුලෙන් නෑ. නැත්තම් ඔහු වයසට ගිහිල්ලා. ඉතින් මට මේ ගීතය තුළ ඇත්තටම තේරෙන්නේ සමාජීය සහ ආර්ථික පීඩාවන් නිහඬව දරාගෙන ඉන්න අතිශය ආදරණීය සැමියෙකුගේ කතන්දරයක්. ඔහු මේ ගීතය තුළ ඉතාම අපූරුවට කියනවා මගේ බිසවුනේ අසාපන් ඔබ මන්ත්‍රදේවි නෙමෙයි දන් දෙන්න දුෂ්කර ඒ පලාතේ ගිහිල්ලා උඹට ඉන්න බෑ. ඒක තමයි නොකිය කියන්නේ. ගිහිල්ලා කුලී ගෙවල් වල විසකෝර සර්පයෝ ඉන්න පලාතක ඒ විසකෝර සර්පයා කියන නයා මාපිලා පොළඟ නොවෙන්නත් පුළුවන්. මොකද කකුල් දෙකේ විසකෝර සර්පයෝ ඉන්නවා එවුන්ට වඩා භයානක. ඒවා දන්නේ සැමියන්. බිරිඳන් නෙමෙයි සමාජයේ ඉන්න සර්පයන් ගැන දන්නේ සැමියා. ඔහු තමයි ඒව දන්නේ. සමහර වෙලාවට තමන්ගේ බිරිඳට එළියට යන්න එපා, අරහ යන්න එපා, මෙහෙ යන්න එපා කියලා ඔහු නිකුත් කරන අපි හිතමු මේ යෝජනාව නැත්තම් නියෝගය ඒක බිරිඳ බොහෝ වෙලාවට බාරගන්න තමන්ව හිරකිරීමක්, තමන්ව නිදහස් ඇහිරීමක් කියලා. හැබැයි ඒකට සැබෑ හේතුව සැමියා දන්නවා මේ සමාජයේ ඉන්න කකුල් දෙකේ විසගෝර සර්පයෝ කවුද කියලා. ඒගොල්ලෝ කතා වෙන දේවල් ගැන නේද? හැසිරීම් ගැන හොඳටම දන්නේ ඔවුන්. ඔව් ඒවා ඇවිල්ලා ගෙදර තමන්ගේ බිරිඳ ඉස්සරහා, පෙම්වතිය ඉස්සරහා අකුරක් නෑර කියන එක සමහර විට පිරිමි ගතිය නොවන හින්දා ඒ දේවල් කියන්නේ. හැබැයි ආරක්ෂාවට කියනවා යන්න එපා, ඒ වැඩේ කරන්න එපා කියලා. ඒක ගැහණිය දකින්න තමන්ව සීමා කිරීමක්, පටු කිරීමක් විදියට. ගීතය රචනා කරන්න හේතුව මම හිතන්නේ ලක්කන අහන සියලුම ශ්‍රාවකයන් පාහේ දන්නවා. ඊටම අපූර්ව ගීතය. මගේ බිසවුනේ අසාපන් නුඹ මන්ත්‍රී දේවි නොවුනි දුෂ්කර වූයේ පලාතේ මට යන්න දෙන්න දේවි. මගේ බිසවුනේ අසාපන් නුඹ මන්ත්‍රී දේවි නොවුනි දුෂ්කර වූයේ පලාතේ මට යන්න දෙන්න දේවි. මේ කඳුළු ඇයිද දැසේ බෑයන්ට නුඹට හිමයේ. මේ කඳුළු ඇයිද දැසේ බෑයන්ට නුඹට හිමයේ. ගොස් ඉන්ට කුලී නිවසේ විසගෝර සර්ප බවනේ. නුඹ චන්ද්‍ර මණ්ඩල වැන්නේ සාපැටව් එහි නිදන්නේ. නුඹ චන්ද්‍ර මණ්ඩල වැන්නේ සාපැටව් එහි නිදන්නේ. ආමතේ නොලා දරුවෝ නවතින්න බිසව් නගරේ. නුඹ නොදී එතෙර රටටා දරු නොදී වල් කමටා. නුඹ නොදී එතෙර රටටා දරු නොදී වල් කමටා. දිවි පුදා තොප රකින්නම් නොපුරා එහෙත් පෙරුම්දම්. මේ කඳුළු ඇයිද දැසේ බෑයන්ට නුඹට හිමයේ. මේ කඳුළු ඇයිද දැසේ බෑයන්ට නුඹට හිමයේ.
ගොස්තින්ට කුලීනිවසේ විෂගෝර සර්ප බවනේ නුඹ චන්ද්‍ර මණ්ඩල වෙන්නේ සාපැටව් එයිනි දන්නේ නුඹ චන්ද්‍ර මණ්ඩල වෙන්නේ සාපැටව් එයිනි දන්නේ හිමවතට ඇවිත් හීනෙන් සිත සඳුන් තවර පන්නේ මගේ බිසවුනේ අසාපන් නුඹ මන්ත්‍රී දේවි නෝනි දුෂ්කර වූයේ පලාතේ මට යන්න දෙන්න දේවි මගේ බිසවුනේ අසාපන් නුඹ මන්ත්‍රී දේවි නෝනි දුෂ්කර වූයේ පලාතේ මට යන්න දෙන්න දේවි මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර අපි විශරද සුනිල දිරිසිංහයන් ගායන ගීතයක් අහන්නේ දැන් කුමාරදාස සපතන්ත්‍ර මේකතලි වචන රෝහණ විරසිංහන්ගේ සංකේතය. අපි මුලින්ම කතා කළා වගේ තනිකමක් දැනෙන වෙලාවක එහෙම නැත්නම් වේදනාවක් දැනෙන වෙලාවක අපි ආයෙ අපේ හිත පාරන මතකයන් තමයි සිහිපත් කරන්නේ. ගොඩක් වෙලාවට මේ විරහව කියන දේ ජීවිතේට සමහර වෙලාවට ඒක මේ ගැහණු පාර්ශවයටද පිරිමි පාර්ශවයටද කියන එක අදාළ වෙන්නේ නැහැ. අපිට විරහාවක් විඳින්න වුණාම ඒක සමහර වෙලාවට නිතර නෙතට පේනකොට අපි දන්න කියන චරිත අතරේ ගැවසෙනකොට හරි අමාරුයි හිතෙන් ඒක දරා ගැනීමට. වෙන වෙලා ගියපු මිනිසුන්ට සදහටම අයින් වෙලා ඈත් වෙලා යන්න නැවත ඇස්වලට පේන්නවත් එපා කියලා කියන තරමේ ආයාචනා කරන ගීතයක් මේ ගීතේ. හදේ කොතැනක හෝ හිඳී ඔබ. අර හරිම ජනප්‍රිය කතාවක් තියෙන ඕනම සම්බන්ධයක් නිවා වුණාට පස්සේ කාල සීමාව තුළ වැඩියෙන්ම ඒ වෙනුවෙන් වේදනාව වෙනවා, කම්පා වෙනවා, දුක් වෙනවා කියලා අපිට පේන්නේ ගැහණිය. ඇය තමයි වැඩියෙන්ම පීඩාවටපත් වුණා කියලා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇය තමයි වැඩියෙන්ම පීඩාකාරී කවි ලියන්නේ, පීඩාකාරී නිසදස් ලියන්නේ, පීඩාකාරී Facebook post දාන්නේ, කොණ්ඩේ කපා ගන්නේ, ඇඳුම් මාරු කරන්නේ. ඒක කරන්නේ ගැහණිය නැත්නම් පෙම්වතිය. ඒ කියන්නේ ඊටාම හොඳින් ප්‍රකාශයට පත් වෙනවා මේ වේදනාව විඳින බව. හැබැයි ඇයගේ වේදනාව, ඒ දුක සහ තරහ මේ සියල්ල කෙටි කාලයකදී නිමා කරනවා. නිමා කළා ඊටාම සාමාන්‍ය ගැහණියක් බවට නැවත ආතාවක් පත් වෙනවා. ඒ කාලය පුද්ගලානුබද්ධයි. හැබැයි ඇය නිසක වශයෙන්ම සාමාන්‍ය ගැහණියෙක් බවට පත් වෙනවා. ඇය ඒ සම්බන්ධය 100%ක් සම්පූර්ණයෙන්ම අයින් කරනවා, අමතක කරනවා. හැබැයි පිරිමි එහෙම නෙමෙයි. පිරිමි සම්බන්ධයක් නිමා වුණාට පස්සේ ඒ වේදනාව, පීඩාව, මේ දුක, සන්ත්‍රාසය, වියෝගය සමාජගත කරන්නේ නැහැ ලොකුවට. ඔහුගේ වේදනාව, දුක, තනිකම වගේ දේවල් අර ප්‍රස්තාර ඉහළටම යන්නෙත් නැහැ. ඒක මැද දැනක තියෙන්නේ. හැබැයි ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔහුගේ ජීවිත කාලය පුරාම විරාගී සිතවිල්ල ඔහුගේ හිතේ තියෙනවා. සමහරලාට වෙන සම්බන්ධයක් පටන් ගත්තත් අවුරුදු 20ක් 30ක් 50ක් 60ක් ගියත් ඔහුගේ යටිහිතේ නිදන්ගත වෙලා ඒ තමන්ගේ ප්‍රේමය පැලවෙලා තියෙනවා. මිනිස්සුන්ගේ යටිහිතේ තියෙන සමහර දේවල් මේ එළියට මතුවෙන්නේ මොනිකා බලාපොරොත්තු නොවුණු මොහොතවල් වල. ඒ මොහොතවල් අතිශය පීඩාකාරී. තනි වෙලා ඉන්න, තනියෙන් ගමනක් යන, මුකුත් නැතිව ඉබාගාතේ ඉන්න වෙලාවක තමයි සමහර වෙලාවට ඒ මතකයන් අර හැංගිලා තියෙන මතකයන් පිහිපාරවල් වගේ පපුව කඩාගෙන එළියට එන්නේ. ඒක ඉතාම වේදනාකාරී. ඒ වේදනාකාරී හැඟීම දැනෙන වෙලාවක ලියවිනු වචන කීපයක් කියලා මං හිතනවා. ඒ හදේ කොහේ හරි තැනක මේ ඉන්න නිදා නොනිදා ඉන්න මතකය ගැනයි මේ කියන්නේ. ඒ මතකය කිසියම් වෙලාවක බලාපොරොත්තු නොවන වෙලාවක එළියට ඇවිල්ලා පෙළෙන පෙළීම අතිශය වේදනාකාරී. ඒ වේදනාව දරා ගන්න බැරුව ඉතාම ප්‍රේමණීය ලීලාවෙන් ඔහු කියනවා, ඉනු කඳුලද සිඳෙන්නට පෙර යදින්නම් මැකීයන් මසිතෙන්. මේ මතකය මට හරිම පීඩාකාරී. නිදහසේ ඉන්න දෙන්නෙම නෑ. කොයි හරි වෙලාවක මතුවෙලා මාව මරන්න හදනවා.
ඒ නිසා යදින්නම්. ඒ කියන්නේ තාම මේ මම හිතන්නේ පිරිමි පෞරුෂයක් විසින් කරනවා කියලා බලාපොරොත්තු වෙන්න බැරි විදියේ ඉල්ලීමක්. යදින්නම් ආයාචනා කරන්නම් පින් සිද්ධ වෙයි මගේ මතකෙන් අයින් වෙන්න කියලා කරන ඉල්ලීමක්. හදේ කොතැනක හිදී ඔබ නිදානොනිදාමෙන් බලා අවසර සොයා කල් දැන් වෙලා අතරැහෙන පෙළයිම මුදාසුව දැනින් හදේ කොතැනක හිදී ඔබ නිදානොනිදාමෙන් බලා අවසර සොයා කල් දැන් වෙලා අතරැහෙනින් පෙළයිම මුදාසුව දැනින් සයුර ඉමරත් සිටි කරේ කාවේ මියන ඉරුසේ ගිලිබින් අනුරේ තලාමාසිත පලාගිය ඔබ දයිමා තනිනාමෝතින් හදේ කොතැනක හිදී ඔබ නිදානොනිදාමෙන් බලා අවසර සොයා කල් දැන් වෙලා අතරැහෙන පෙළයිමා මුදාසුව දැනින් උතුම් පිතුරු ප්‍රේමයේ නාමෙන් සුවහස පැතුම් බලමයිනෙන් හිනු කඳුලද සිඳෙන්නට පෙර යදින්නම් ඔබ මැකී යනු මතකින් හදේ කොතැනක හිදී ඔබ නිදානොනිදාමෙන් බලා අවසර සොයා කල් දැන් වෙලා අතරැහෙනින් පෙළයිමා මුදාසුව දැනින් සඳදිය දහර සඳදිය දහර ඔබේ සිනාළඟ නිත නැවතුනුදා ඔබේ කතාළඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නෙමේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර It's been a long day without you, my friend, and I'll tell you all about it when I see you again.
සඳදිය දහර සමග ලකඳහගෙන ඉන්න ඔබට මතක් කරන්න මේ ඩෝමා 3-in-1 පැකේජ් එක ගැන. අලුත් ගමනකට ඩෝමා සමගින් අලුත් අවුරුද්ද අරඹන්න ඔබට පුළුවන්. ගොවි ජනතාවගේ විශ්වසනීය හවුල්කරු ඩෝමා සමගෙන් අලුත් අවුරුද්ද අරඹන්න දැන් ස්ටීම් බට්ටා ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය සහ කලසෝට යන්ත්‍රයකින් සමන්විත විවිධ ධාරිතා දෙකකින් යුතු පැකේජ් දෙකක් හඳුන්වා දීලා තියෙනවා. වී තැම්බීම, වියලීම, කෙටීම, එවැගේම කළුවට සහ අවපෑ ඇට ඉවත් කිරීම ආදිය දක්වා ක්‍රියාවලිය වේගවත්ව ඉක්මනින් ඉටු කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා. මේ යන්ත්‍ර තුනම එකවර මිලදී ගැනීමේදී ඔබට විශේෂ මිලාඩු කිරීමේ වට්ටමක් ලබා ගන්නත් පුළුවන්. කොන්දෙසි සහිතයි. වැඩිදුර විස්තර දැනගන්න කතා කරන්න 0117 679 579 දුරකථන අංකයට. සඳදිය දහර සඳදිය දහර සඳදිය දහර සමග ඔබ ආදරෙන් ලකනහගෙන අද සඳදිය දහර අපේ සඳරු හමුවීම කවියෙක්, ලේඛකයෙක්, එවැගේම මාධ්‍යවේදියෙක් ඔහු නුවන් ගම්මන්පිල සමග අපි මේ සාමාන්‍යයෙන් සහෝදර සහෝදරියන්ගේ අතර තියෙන ආදරය ගැන කතා කරද්දී ගොඩක් කලාවට දකිනවා මේ සහෝදරියන් කොයිතරම් ආදරෙයි කියලා තමන්ගේ සහෝදරයන් වෙතට ආදරය ප්‍රකාශ කළත් සහෝදරයින්ගේ පොඩි තියෙනවනේ මේ තමන්ගේ නංගිට හෝ අක්කට හෝ තියෙන ආදරය එහෙම කියන්නේ නෑ. ආදරය හැංගිලා තියෙන්නේ සමහරලාට කරන සැරවැර ඇතුලේ වෙන්න පුළුවන්. තමන් සමහරලාට රැකියාවක් කරලා ගන්න වැටුපෙන් ඒ කරන සලකා බැලීම ඇතුලේ වෙන්න පුළුවන්. එහෙම දේවල් තමයි තියෙන්නේ. එතකොට මේ අතීතයේ මතකයන් එක්ක සමහර වෙලාවට ඉතින් අපි කොයිතරම් ආදරණීය බැඳීම් වල ඉන්න සහෝදර සහෝදරයන් වුණත් විවාහය වගේ කාරණාවකදී සිදු වෙනවා යම් කිසි විදියකින් වෙනස් වීමක් වෙන්න, වෙන පවුලකට යන්න, වෙන සමාජයක ආශ්‍රය ලබන්න, කොටිම කියනවා නම් සමහරට හැදුණු වැඩුණු නිවසෙන් බව අපිට ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මේ මතකයන් ගැන ලියවුණු ගීතයක් තමයි මේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මේ ගීතය ලියන්නේ. සරත් දසනායකයන්ගේ සංගීතය. නංගි සහ අයියා තමයි මේ ගීතය ගායනා කරන සැබෑ ජීවිතය තුළත් සුනිල් සිරිවර්ධන සමග චන්ද්‍රිකා සිරිවර්ධන. ඔව්. මගේ ඉතාම හොඳ යාළුවෙක් ඉන්නවා මොනිකා. ඔහුයි ගෙදර නංගි හිටියේ. දන්න කාලේ නම් මුන් දෙන්නා පුදුමාකාර රණ්ඩු වෙනවා අයියයි නංගි. එක ගෙදර ඒ කියන්නේ එක මොහොතක ඉන්න බෑ. ඒ ගෙදර ඒ කාලේ වාහනයක් පවා තිබුණා. අඩු ගානේ තාත්තයි අම්මයි අයියවයි නංගිවයි දාගෙන එක්ක යන්නෙත් වාහනේ අනිවාර්යෙන් අයියා ඉස්සරහා සීට් එකේ තියන් අම්මයි නංගි පස්සට යනවා. මොකද ඒ තරම් රණ්ඩු වෙනවා. පාරේ මේ වෙන වාහනයක් ගියත් රණ්ඩු වෙනවා. පුදුම රණ්ඩුවක් තිබුණේ. ඒ රණ්ඩුව මට හිතා ගන්න බෑ. ඒ රණ්ඩුව. හැබැයි ඔයා විශ්වාස කරන්න ඒ නංගි විවාහ වුණා. විවාහ වුණු දවසේ මගේ යාළුවා ඇඬුව ඇඬිල්ලක් ඒ නංගිත් අයියා බදාගෙන ඇඬුව ඇඬිල්ලක්. ඒ කියන්නේ ඒක ඇත්තටම පුදුමයි. ඒ කියන්නේ දැන් විවාහ මංගලොත්සවයට සූදානම් වෙන දවස්වල පවා මේ වෙඩින් එකට යන මොහොතේ පවා මුන්දෙන රණ්ඩු වෙනවා. ඇඳුමට රණ්ඩු වෙනවා. එන්න ප්‍රශ්න ගොඩක් තිබ්බ. හැබැයි ඔවුන් නංගි විවාහ වෙන මොහොතේ අයියා නංගි බදාගෙන ඇඬුව ඇඬිල්ලක් ඒක ඒ උත්සව ශාලාවටම දරා ගන්න බැරි වුණා. ඔයා විශ්වාස කරමු දැන් ඒ අයියයි නංගිය තරම් යාළුවෝ දෙන්නෙක්. මගේ යාළුවෝගේ ජීවිතේ හැම දෙයක්ම නංගිට කියනවා. නිතිපතා දැන් ඇය ලංකාවේ නෑ, විදේශගත වෙලා ඉන්න නංගි. අයියා ලංකාවේ ඉන්නේ. හැමදාම හවසට මේ නංගිට කෝල් එක ගන්නවා. කන එක බොන එක සියල්ල කියනවා. නංගිත් අයියට ඔක්කොම කියනවා. ඉතින් මම කල්පනා කරේ සමහරලාට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ කාලෙත් මේගොල්ලෝ යාළු වෙලා හොඳට හිටියනම් මිත්‍රා ෂෝක් නේද කියලා. හැබැයි ඒක තමයි වැඩේ කියන්නේ. ඒ සමහර වෙලාවට මේ ඔය මේ ආදරයක මිහිර දැන් අපි ඇත්තටම ආදරය කියලා සම්මත මේ ගුවන් විදුලි ටීවී සමාජ මාධ්‍ය අවකාශයේ මේ කතා බහ කරන්න ගැහණියක් පිරිමියක් අතර හදාගන්න සම්බන්ධයනේ. ඉතින් එහා ආදරයන් ලෝකේ තියෙනවා. අයියයි නංගි ආදරේ තරම් හැඩ ආදරයක් ලෝකේ තවත් තියෙනවද? තවත් කොහෙවත් නැහැ නේ තරම් ලස්සන ආදරයක්. දැන් ගොඩක් අය තමන්ගේ පෙම්වතියට නංගි කියලා කියන්නේ. සමහර පෙම්වතාට අයියා කියලා කියන්නේ. මේ බැඳලා ළමයි ඉන්න සැමියා බිරිඳ කියන නංගි අයියා කියලා. ඒ තරම් ඒ ආදරේ විශිෂ්ටයි. මේ ඒක කතා දෙකක් නැහැ. මේ ආදරය කියන එක දැනෙන්න ගන්නේ අහිමිවීම කියන බරපතල සිද්ධියෙන් පස්සේ. ඉතින් ඒ නිසා මම මේ ගීතය තෝරගත්තේ. ඊටාම මනරම් ගීතයක් සහ මේ ගීතය ඇත්තටම ගායනා කරන්නෙත් අයියයි නංගියි හින්දා මම හිතන්නේ තවත් මේ ගීතයට ආත්මය මුසු කරලා තියෙනවා. ඒ නිසාම අද අපි මේ ගීතය අහන්න සූදානම් වෙනවා. රණ්ඩු වෙවි යාළු වෙවි දුව පැන වතු මිදුලේ
පුංචි කමට අපි හිටියා මතක් වෙනවා නගේ පුංචි අතින් අල්ලාගෙන ඒ දැන් දෙන්නගේ ලන්ද පුරා කළ සක්මන් මතකයි යන්නේ නැවුම් ලිඳෙන් දිය නාගෙන උඹ ගෙට දවසේ පැතුම් ගොඩක් නුහුරු බරක් ඇතිවිය හද පතුලේ හතට වලලු කනට දෝඩු නුපෙතුතු කීලයි සාහිනි නිව්පත් කටකට සිනී ජඟගමලේ ගණ්ඩු වෙවි යාලු වෙවි දුව පැන වතු මිදුලේ පුංචි කමට අපි හිටියා මතක් වෙනවා නගේ පුංචි අතින් අල්ලාගෙන ඒ දැන් දෙන්නගේ ලන්ද පුරා කළ සක්මන් මතකයි යන්නේ අද ලොකු ගැහැණියක වෙලා දීගෙ ගියත් නගේ මගේ හුස්ම යනතුරු මට උඹ පුංචි නගේ නිති නැගින කඳුළු බිඳක් වියලෙන්නට නොදී දෙපානමට සමුගන්නින් මගේ සුදුවයි යන්නේ රණ්ඩු වෙවි යාලු වෙවි දුව පැන වතු මිදුලේ පුංචි කමට අපි හිටියා මතක් වෙනවා නගේ පුංචි අතින් අල්ලාගෙන ඒ දැන් දෙන්නගේ ලන්ද පුරා කළ සක්මන් මතකයි යන්නේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර අපි සඳදිය දහර තුළින් අහන මේ ගීතය අප්සරාජ සිල්වා තමයි ගායනා කරන්නේ චාරුක සුරවීර ප්‍රියන්ත ඩිරෙක්ස් ගීත ලියන්නේ සහ සංගීතවත් කරන්නේ. රුසියානු සාහිත්‍ය වගේම දැන් අහිත්‍ය කියලා කියන කොටස කතා කරන්න යනකොටම අපි ඕනෑම කෙනෙක් විශේෂයෙන්ම ඔය පසුගිය දශක දෙක තුනක ජීවිතේ පරිණත භාවයට පත්වෙච්ච බොහෝ උදවිය කතා බහ කරද්දී අහන් හිටියොත් දැනෙනවා මේ රුසියානු සාහිත්‍යයේ චරිත ඒ පුද්ගල ඒ සිද්ධි කොහෙන් හරි තමන්ගේ කතාවට එකතු කරගන්න ආකාරයක ඒ තරමටම රුසියාව අපිට සමීපයි කොයිතරම් දොරින් තිබුණත්. මේ ඉවාන් පවුලුෂා හමු වෙන වෙලාව. මම ඉවාන් පවුලුෂාට කොන්දේසි විරහිත වාදරයේ මොනික කාරණා කීපයක් හින්දා. ඒ තමයි මගේ ජීවිතේ මම උසස් පෙළ කරමින් ඉඳලා මේ විශ්වවිද්‍යාලේ යනවද නැද්ද වගේ තැනක කල්පනා කරන් ඉන්න යුගයේ ඒ කාලේ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් නිර්මාණය වුණා ගීත නිර්මාණ කීපයක්. එකක් තමයි මේ ඉවාන් පවුලුෂා ගීතය. මේක කොළඹ විශ්වවිද්‍යාලය පදනම් කරගෙන නිර්මාණය වුණේ. ඒ සමකාලීනව උමා නිර්මාණය කළ සමන් ජිනදාස ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටියේ. ඔබට මතක නම් ඉමාන් පෙරේරාගේ ලස්සන සින්දු සෙට් එකක් ආවා. ඉමාන් ඒ කාලේ ඉමාන් අයියා මම හිතන්නේ ජපුර කැම්පස් එකේ. ජයවර්ධන පුරවේශ නලමුදු සෝදත් එක්ක. ඔව්. ඉතින් මේ ගීත කීපය හින්දා මම ඇත්තටම මොනිකා ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ගැන පුදුමාකාර මනස්කාන්ත චිත්‍රයක් මගේ ඔළුවේ චිත්‍රණය කරගත්තා. මට ඉවාන් පවුලුෂා දකිද්දී මට ඒ කාලේ මම කොළඹ විශ්වවිද්‍යාලයට ආදරය කරන්න ගත්තා. ෂා කොළඹ මරු ඇති මේ කොල්ලෝ කෙල්ලෝ ඩාන්ස් කරනවා සින්දු කියනවා ෂා මේක මාර ඇති කියලා මං හිතන්න ගත්තා. උමා එහෙද්දි මම පේරා කැම්පස් එක ගැන ආදරය කරන්න පටන් ගත්තා. මේ පේරාවල කැම්පස් එකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ අන්තික සමන් අයියා ඉංජිනේරුවෙක්. ඔහුගේ නිර්මාණ ෂා මේ ඉංජිනේරින් කරන ගමන් මේ වගේ වැඩ කරනවා ඇති කියලා මං හිතුවා. ඊට පස්සේ ජපුරේ සින්දු ටික ඉමාන් පෙරේරා කරද්දි මම ජපුර ගැන ප්‍රේමයක් නිර්මාණය කරගත්තා ෂා මේක මරු කියලා. කවුරු කෙනෙක් මම ඇහුවනම් ඇයි උඹ කැම්පස් යන්න කල්පනා කරේ කියලා ප්‍රධානම හේතුවක් මේ ගීත කීපය. මං හිතුවා මේ කැම්පස් ඇතුලේ මේ වගේ ඉතාම සෞන්දර්යාත්මක ලෝකයක් ඇති කියලා. ආවට පස්සේ ඒක වෙනස් වුණා. ඒක වෙන කතාවක්. මේ ගීතට කොහොමත් මං ආසයි. හරිම ලස්සන වචන කීපයක් තියෙනවා. මොනිකා දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ හිම බලන්න යෙදුම ජීවිතේ හිම දිය වෙන්නට පෙර
බැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ මේ ජීවිතේ හිම කියන කෑල්ල දිය වෙලා ගිහිල්ලා ඔක හිමට වෙන දෙන්න පුළුවන් අර්ථකථන අපේ තියෙන ආර්ථික පසුබිම අපේ තියෙන ප්‍රෞಢත්වය අපේ තනතුරු නේද අපිට ලැබෙලා තියෙන වරප්‍රසාද අපිට තියෙන වාහන අපේ තියෙන ගෙදර නේ මේ ඔක්කොම දිය වෙන්න පුළුවන් මේක තමයි හිම තට්ටුව මේක අස්ථාවරයි ස්ථාවර නැහැ හිමේ අපට අකුරු අඳින්න පුළුවන් ආදරය කියලා හිමේ ලියන්න පුළුවන් හැබැයි අමතක කරන්න එපා දිය වෙනවා ඒ දිය වෙන්න කලින් අපි මේ ජීවිතේ මිහිර කියන එක හොයාගෙන යන්න ඕන. හිම දිය වුණාට පස්සේ ඒ ගැන වේදනාවෙන් කම්පා වෙලා වැඩක් නැහැ. ඒ වගේ හැඟීමක් මේ ගීතය අහද්දි මට මතක් වෙනවා. දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ පැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ සිතකින් නිවන්න ඔබගේ යසවුර හිස දෙනවාද ඉවාන්
මදස බලන්නේ නැටුමට ඇවිදින් නැති දූම බඳ වෙලන්නේ දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර රවි සිරිවර්ධන මේ ගීතය ලියන්නේ ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතය ක්‍රිෂාන්ත එරන්දක ගීතය ගායනා කරන්නේ ඉක්මන් වීම. දැන් ගොඩක් දේවල් වලට අපි හදිසීනේ. හැබැයි අපි සාමාන්‍යයෙන් කියනවා හදිසි වුණාම අපිට කිසි දෙයක් එහෙම පිළිවෙලකට කරගන්නත් බැහැ කියලා. ඒ වුණාට හදිසි වුණාට පස්සේ ඇතිවෙන පසුතැවිලි වීම අපිට වැරදුනාට පස්සේ සමහර වැරදි තියෙනවා මකලා නිවැරදි කරන්න පුළුවන් වෙන දේවල් තියෙනවා. හැබැයි සමහර වෙලාවට තියෙන එහෙම බැරි ඒවා. ජීවිතයේ සමහර තීරණ අපි හදිසි වෙලා ගත්තට පස්සේ අපිට නැවත හැරෙන්න බැරි තැන් එන්න පුළුවන්. ඉතින් මේ කතාව එහෙම කතාවක්. මේ වසන්තයේ නෑ විදින් සිටියා නම් මේ තරම් දුක නෑ සඳවති. මුලින්ම කියන්න ඕන මේ රවි කියන ගීත රචකයාට සහ කවියට මං හරිම කැමතියි. රවිගේ සමාජ භාවිතය සම්බන්ධ මට සෑහෙන චෝදනා තියෙනවා. ඒක වෙන කතාවක්. හැබැයි මම රවිට කියලා තියෙනවා රවි කියන මේ කවියාට සහ ගීත රචකයාට මම මාර කැමතියි. රවිට ඉතාම හොඳින් සමහර පොඩි දේවල් ලියන්න පුළුවන්කම තියෙනවා. ඔහු ඒ හැකියාව ප්‍රගුණ කරගෙන ජීවත් වෙයි කියන එක තමයි මගේ බලාපොරොත්තුව සහ ආරාධනය සහ ආයාචනය රවි අහන් ඉන්නවා නා රවි. මේ අපි ජීවිතේ අපි කියන්නේ මේ මැචුව වෙනවා කියලා මොනිකා. අපි පරිණත වෙනවා කියලා. පරිණතයි කියලා. එතකොට අපි සමහර දේවල් ගැන මේ දෙපාරක් හිතන්න ගන්නවා. දැන් එක්තරා කාලයක් තිබ්බ ඔය WhatsApp එකේ මාපුම කාලේ අපිට කවුරුරි මැසේජ් එකක් එවුවොත් අපි ටස් ගාලා රිප්ලයි කරනවා. දැන් අපි එහෙම කරන්නේ නැහැ නේද? අපි පොඩ්ඩක් බලලා රිප්ලයි නොකර පොඩි වෙලාවක් අරන් රිප්ලයි කරන්නේ. සමහරලාට අපි මැසේජ් එක කියවන්නෙත් නැතුව මැසේජ් එකක් එනවා දැකලා ඒක පොඩ්ඩක් දුරකථනයේ තියන්න අරිනවා. අපි ඉඩ දෙනවා අපටම නිවෙන්න. සමහරක් වෙලාවට එන තමහර මැසේජ් වලට අපට අම්මමුත්ත මතක් කරලා බනින්න හිතෙනවා. හැබැයි එහෙම කරන්නේ නැහැ. අපි ඒත් නිහඬව ඉන්නවා. අපි අර මැචුව වෙන්න උත්සාහ කරන කිරීමේදී අපි කරන දෙයක් තමයි ඉක්මන් නොවෙන්න හිත හදාගන්න. ඉක්මන් කෝපය හරි භයානකයි කියලා කියනෝනේ. ඉක්මන් තීරණත් හරි භයානකයි. අපි ඔය කවුරු කිව්වත් අර දුටු ගමන් ඇති වෙන ප්‍රේමය මාරයි කියලා ඒක මාරයි නෙමෙයි ඒක මාරාන්තිකයි. ඒ ප්‍රේමය මාරාන්තිකයි. ඒක හරි ඒක මාරාන්තිකයි. ඒක පිහියක් වගේ. හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. කැපුණොත් කැපෙන්නේ බෙල්ලමයි. ඊට වඩා ඵලදායි. අපි දැන් දන්නවා මේ ප්‍රේමය උනත් දුටු ගමන් ඇති වෙන ප්‍රේමය සාක්ෂාත් කරගෙන ජීවත් වෙන පෙම්වතුන් ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි අත්දැකීමෙන් දන්නවා වයසත් එක්ක ඊට වඩා මේ කල් පවතිනවා දැන හැඳුනුම්කමක් නිර්මාණය කරගෙන ඒ තුලින් හටගන්නා ප්‍රේමය කියලා. අර ජනප්‍රිය කතාවක් තියෙන්නේ එකවරක් විවාහ වෙලා දික්කසාදූ මිනිහෙක් පළවෙනි වතාවේ සුන්දර ගැහණියක් විවාහ කරගත්තට දෙවන වතාවේ තෝරාගන්නේ සුන්දරතම ගැහණියක් නෙමෙයි. තමන්ට ජීවත් වෙන්න පුළුවන් ගැහණියක්. ඒ ඇයි ඔහු ඉක්මන් වෙන දක්වන බය හින්දා. ඉතින් මේ ගීතයත් ඇත්තටම මං හිතන්නේ සැබෑ අත්දැකීමක්. මේ ගීතය ලියන්න හේතුවත් බොහෝ දෙනා දන්නවා. ඒ වසන්තය ඇවිදින් යලි ඔබ කොහිද කියපන් හිතවල. අපි අපගේ ඉතාමත් හිතවති ඉක්මන් නොනා නම්
අපි අපගේ තාමත් හිතවති මේ වසන්තය නෑවිදින් සිටියානම් මේ තරම් දුක නෑ සඳවති මල් කැකුළු පුරවා අතු ඉති අපේ මූණ බැලුවා මතකැති ඒ වසන්තය ඇවිදින් යලි ඒ වසන්තය ඇවිදින් යලි ඔබ කොහිද කියපන් හිතවති ඔබ කොහිද කියපන් හිතවති මන්නෝනා නම් අපි අපගේ තාමත් හිතවති මේ වසන්තය නෑවිදින් සිටියානම් මේ තරම් දුක නෑ සඳවති එන්ට කල් බැලුසේ අපි වෙන්ට පෙර නොසිතූ හැටි ඒ වසන්තය ආයෙම ඉතින් ඒ වසන්තය ආයෙම ඉතින් හිමි නැතිද අප වෙත හිතවති හිමි නැතිද අප වෙත හිතවති මන්නෝනා නම් අපි අපගේ තාමත් හිතවති ඉක්මන්නෝනා නම් අපි අපගේ තාමත් හිතවති මේ වසන්තය නෑවිදින් සිටියානම් මේ තරම් දුක නෑ සඳ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර සඳදිය දහර තුළින් අපි අහනවා සුනීර සුමංග ගායන ගීතයක්. ගීතය ලියන්නේ නුවන් ලියනගේ තිලන රෝහණගේ සංගීතවත් කළේ පෙරදින විශ්වවිද්‍යාලය තමයි ඉතින් මැවෙන්නේ මේ ගීතයත් එක්ක. හැබැයි ඊට එහා ගිහපු කතාවක් අපේ හිතේ ඇඳෙනවා මේ කතාවත් එක්ක. මම මේ ළඟදී සෑහෙන කාලෙකින් මොනිකා ගියා වේදිකා නාට්‍යයක් බලන්න. එල්ෆින්ස්ටන් රංගහලේ තිබ්බේ කොළඹ 7 තොරණ. ඒ නාට්‍යයේ නම. මම සෑහෙන කාලෙකින් මේ ගිහිල්ලා බැලුවේ වේදිකා නාට්‍යයක්. ඒකේ තිබුණෙත් මේ වැද්දගේ කුමාරයාගේ කුමාරිගේ කතාවේ එක අලුත් නව දිගුවක් වශයෙන් තිබුණේ. මගේ නාට්‍ය බල එන ගමන් මගේ යාළුවාට කිව්වා ඇත්තටම ඉතින් ලංකාවේ වේදිකා නාට්‍ය තාම මනමේ වලින් එහාට ගිහලා නෑ නේද කියලා බලන් ගියත්. ඒක වැරදි ඒ කතාව. මගේ යාළුවා කිව්වා නෑ ඒක එහෙම නෙමෙයි. ඔය මනමේ කතාව කියන්නේ වැද්දගේ කුමාරයාගේ කුමාරිගේ කතාව සදාකාලික කතාවක්. මේ සමාජයේ. ඔක හැමදැනම තියෙනවා. සම්මත සංස්කෘතිය සම්මත සමාජයේ විසින් කුමාරයා ඉහළ තලයක ඔසවා තියලා ඇයට සමාජ පීඩනයක් යොමු කළා කුමාරිට ඇයව සරණ පාවා දුන්නට ඇගේ යටහිතේ හැමදාම හොල්මන් කරන්නේ වැද්දා. වැද්ද කියන්නේ මේ කැලේ ඉන්න සත්තු මරන් කන මිනිහ නෙමෙයි. දැන් කොහොමද අපේ රටේ ආදිවාසී ජනතාව අපිට වඩා දැන් ඊටම හොදින් ඉන්නවා. මං කියන්නේ වැද්දා තමයි කෙල්ලෝ ආස. හොඳට බලන්නකො ඉතාම පිළිවෙලට ජීවත් වෙන හැමදේ මස්පස් කල්ලා ඉන්න හොඳට ඇඳුම් අයන් කල්ලා අඳින වාහනේ හැමදාම උදේට හෝදල එලියට දාන පිරිමියෙක් එක ජීවත් වෙන සමහර කාන්තාවන් ඔවුන් මොනහරි සම්බන්ධයක් ගැන ඔබට ආරංචියක් වුණොත් ඒ සම්බන්ධය හදාගත්ත කෙනා ගැන බලන්නකො. ඌ අනිවාර්යෙන් අරට වඩා 100%ක් වෙනස් විදිය අපිලිවල මිනිස්සෙක් වැද්දේ. ඒ වැද්දාට තරුණියක් තුල ඇති වෙන ප්‍රේමය එක සදාකාලික හේතු ප්‍රත්‍යක් සදාකාලික වස්තු බීජයක්. ඒක කවදාවත් නිමා වෙන්නේ නැති සමාජ යථාර්ථයක්.
මං ඒ නිසා ඊට පස්සේ කල්පනා කරා ඔව් මේ ඉතින් වේදිකා නාට්‍යවලට මේ වගේ වස්තු බීජයක් නිර්මාණය වෙන එක ඉතින් අහම්බක් නේ මේක සදාකාලික සමාජ සත්‍යයක් නේ කියලා. මේ ගීතයේ කොටස අහද්දි මට ඒක වැටහුණා සහ ඔබ කිව්ව කතන්දර දෙක එකක් තමයි ඊටාම සුන්දර මේ හන්තානේ ආදර කතාව. ඒ හන්තානේ ආදර කතා අතරේ ගලන් යන අප්‍රමාණ ශෝක සුසුම් දහරාවන් ප්‍රමාණය ඒව අනන්තයි අප්‍රමාණයි. හන්තාන ඇතුලේ කියවෙන ලියවෙන ප්‍රේම කතාවලට වඩා කියවෙන්නේ නැති ලියවෙන්නේ නැති විරහ කතන්දර අනන්තයි අප්‍රමාණයි. මේ ගීතය හද්දී ඒ කතන්දර සියල්ල මතක් වෙනවා සහ මේ ගීතය ලිව්වෙත් නුවන් අයියා අපේ ජේෂ්ඨ මේ රේඩියෝ සහෝදරයෙක්. ඒ නිසාමත් මේ ගීතය තෝරගත්තා. संतान सुसुम दवटा अंतान सुलंग हनुवा मंगाव रलिते नगवा गंगाव उहे गेलुवा गंगाव उहे गेलुवा මල්වීදි අතර සඟවා ගියහාදු ඇතිද බැලුවා වල් පාලම ගත සුලවා අපි බයද කියා බැලුවා संतान सुसुम दवटा अंतान सुलंग हनुवा मंगाव रलिते नगवा गंगाव उहे गेलुवा गंगाव उहे වැදි රජුට කඩුව පවරා වල ළඟදී මනමේ හැඬුවා ඒ මතක සියලු සංගවා මහවැලිය ඔහේ ගැලුවා संतान सुसुम दवटा सुलंग हनुवा मंगाव रलिते नगवा गंगाव उहे गेलुवा गंगाव उहे गेलुवा गंगाव उहे සඳදිය දහර ඔබේ සිනාලඟ නිත නැවතුනුදා ඔබේ කතාලඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නෙමි මානවීය
සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර. It's been a long day without you, my friend, and I'll tell you all about it when I see you again. සඳදිය දහර වනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් ඉන්නවා ජාතික ලොතරැයි මණ්ඩලය අප සමග. ජාතිය මහා ධන සම්පත ධන නිධානය. ඒකාබද්ධ අරමුදලට පහුගිය 2025 වර්ෂය තුළදී පමණක් රුපියල් කෝටි 38කට අධික මුදලක් ධන නිධානය ලොතරැය මගින් ලබා දී තියෙනවා. ඔබත් කෝටිපතියෙකු වන ගමන් රටේ සංවර්ධනයටත් උර දෙන්නෙකු වෙන්න. ජාතිය මහා ධන සම්පත ධන නිධානය වැඩි වැඩියෙන් වැදී ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර සඳදිය දහර සඳදිය දහර සමඟ ආදරෙන් ඔබලා කඳහගෙන අද සඳදිය දහර පිසුඳුරු හමුවීම නුවන් ගම්මන් පෙළ සමඟ අපි ආචාර්ය පණ්ඩිත අමරදේවයන් සමඟ නීලා වික්‍රමසිංහ ගායන ගීතයක් අහන. ආචාර්ය අජන්ත රණසිංහන් මේ ගීතය ලියන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය. 15වක සඳ පායනු වෙන්නේ. සිංහල බෞද්ධ සංස්කෘතිය මත අපේ ජීවිතය හැඩගස්වාගෙන ජීවත් වෙන මිනිස්සු හින්දා අපි කිසියම් දුරකට මේ සංසාර කියන එක විශ්වාස කරනවා. අපි විශ්වාස කරනවා අපේ මේ සමහර හමුවීම් වලට සංසාරික බැඳීමක් තියෙනවා කියලා. අපි විශ්වාස කරනවා සමහර වෙන්වීම් වලටත් සංසාරේ මොනවා හරි හේතුවක් වෙන්නේ නැති කියලා. අපි කර්මය සහ කුසලයේ අකුසලයේ විශ්වාස කරනවා. අපට ඕන දේවල් ලබා ගන්න පුළුවන් වුණොත් අපි හිතනවා අපේ පින තමයි මේක. අපට ඕන දේවල් ලබා ගන්න බැරි නම් අපි දුක් විඳිනවා. අයියෝ මේක අපේ අකුසලයේ මේක අපේ පව කියලා. අපි එහෙමයි හිත හදාගන්න. ඒක හොඳයි. හිත හදාගන්න ඉතාම හොඳයි. සහ ආදරය කියන්නේ හරිම මේ අව්‍යාජ මනුෂ්‍ය හැඟීමක්. ඒ අව්‍යාජ මනුෂ්‍ය හැඟීමේ උත්කර්ෂය මේ සංස්කෘතික රාමුව ඇතුළ අපි විශ්වාස කළා විවාහය කියලා. එහෙම විශ්වාසයක් අපේ හිතේ තිබුණා. ඒක මේ අලුත් ජෙන්සී පරම්පරාව මම දන්නේ කොහොමද මේ විග්‍රහ කරන්න කියලා. හැබැයි ඊට කලින් පරම්පරාවේ මිනිස්සු වශයෙන් අපි විශ්වාස කළා ආදරය කියන එකේ කූට ප්‍රාප්තිය විවාහය කියලා. හැබැයි අව්‍යාජ පෙම්වතුන් දෙන්නෙකුට සරල පෙම්වතුන් දෙන්නෙකුට ආදරය මේ ඒ උත්කර්ෂයට නංවා ගන්න ලේසි වුණේ නැහැ, විශේෂයෙන් ග්‍රාමීය පරිසරයක. ඔවුන් විශ්වාස කළා ඒ උත්කර්ෂය ලබා ගන්න නම් අපට පින් පොඩ්ඩක් තියෙන්න ඕනේ කියලා. ඒ උත්කර්ෂයට ළඟා වෙන්න බැරි මොහොතේ වුන් පීඩාවට පත් වුණා. අයියෝ අපට පින නෑනේ මේක කරගන්න කියලා. ඒ තරම් මානුෂිකව, ඒ තරම් අවංකව, ඒ තරම් සෞම්‍ය තැනකින් තමයි මොනිකා මේ රටේ ගම්වල ආදරවන්තයෝ ප්‍රේමය අල්ලගත්තේ. ඒ නිසාමයි මේ ප්‍රේමය ගැන තාමත් අපට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසාමයි සමාජ මාධ්‍ය ඇවිල්ලා ඉලෙක්ට්‍රොනික ලෝකයක් බිහි වෙලා AI තාක්ෂණයෙන් හඬ කවලා මිනිස්සු හදලා මේ සමාජ මාධ්‍ය වල එහෙ මෙහෙ දිව්වත් අපට ගමේ ආදරන්දරයන් මතක් වෙන්න සහ අපි මතක් කරගන්නේ. මේ ගීතේ වචනයක් පාසා තියෙන ඒ අව්‍යාජ සුන්දර ප්‍රේමය සහ මේ සමහර උදාහරණ ඉතාම ලස්සනයි. මට එක තැනක් හරිම ලස්සනට කියන්න පුළුවන්. මේ බලන්න, තුන් ඉරි ගෙලට ළඳේ රිදියෙන් මාල පොටක් දෙන්න. සාමාන්‍යයෙන් බෙල්ල ටිකක් උස කෙල්ලෙක්ගේ සුන්දරත්වය අර බෙල්ල ඉරිතුනක් වගේ බලා ගන්න පුළුවන්. රත්තරන් මාලයක් දෙන්න මේ කොල්ලට හිතා ගන්නවත් බෑ. රත්තරන් කියන එක බොහෝම දුරයි. රිදී මාලයක්වත් දෙන්න තරම් අහිංසක අව්‍යාජ බලාපොරොත්තුවක් මේ ප්‍රේමය ආසේ තියෙන්නේ. ඊටාම මේ මනරම් අව්‍යාජ ප්‍රේමතුන් දෙන්නෙක්ගේ ප්‍රේම ගීතයක් විදියට තමයි මට මේ ගීතය ඇහෙන්නේ. සහ මේ ගීතයේ සංගීතය සහ ගායනය ඇතුළෙත් ඒ අර අපි සදාකාලිකව අපේ මතකයේ නිදන්ගත වෙලා තියෙන ග්‍රාමීය සුන්දරත්වය සහ ග්‍රාමීය ප්‍රේමය ඉස්මතු වෙනවා. ඒ නිසා මම මේ ගීතය තෝරගත්තා. පාලොස්වක සඳ පායනු වැන්නේ සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ සිතුම් පැතුම් පිටුවේ විද මන්දා පුරුවෙ කළ පින් අපට කොයින්දා පුරුවෙ කළ පින් අපට කොයින්දා සැතපින නින්දෙදිරෑ තුන් යම හින හතක් වෙනුණා සඳ කිඳුරෙකු ලෙසිනා එම සඳ ඔබිරුවනි තැඳුණා
සියුමැලි වත දකිනා මානෙත ආලමතින් බැඳුනා මියුරු තෙපුල් නඟනා සවනත බිඟු ගී රැව් නඟනා සවනත බිඟු ගී රැව් නඟනා කියාගන්න බැරුවා හිතුදේ තුල් අතරේ රැඳුනා මනාපද උමන්දා මා සිත ආදර මල් පිපුණා තුන් පිරි ගලට ළඟේ රිදියෙන් මාල පොටක් දෙන්න එරවගු මල් මාසේ නැකතට කැන්දාගෙන යන්න නැකතට කැන්දාගෙන යන්න පාලොස්වක සඳ පායනු වැන්නේ සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ සිතුම් පැතුම් ඉටුවේ විත මන්දා උරුවෙකලපින් අපට කොයින්දා උරුවෙකලපින් අපට කොයින්දා මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර අපි සශිකා නිසංසලා ගායනා කරන ගීතයක් අහන්නේ ඊළඟට ශාන්ත ජයලත් එසේ රම ගීත ලියන්නේ සහ සංගීතවත් කරන්නේ මේ ගීතයේ ආරම්භයේ ඉඳන් අහගෙන යනකොට අපිට එක කතාවක් හිතේ මැවෙනවා හැබැයි ඒ වුණාට ටිකක් අවසාන හරියට එනකොට ගීතය ඇතුලේ මේ ගීතේ දැන් අසම්මත ඇරයුම් නොකර සම්මතාකාරයෙන් ඇරයුම් කරන්නත් පුළුවන් පරිසරයක් ඒ දෙන්න අතරේ තියෙනවාද කියලාත් අහන්න හිතෙනවා නුඹේ සිත හිස් සහසක් අපි දන්න සහ අත්දැකීමෙන් අපට පේන කතන්දරයක් තමයි ආදරය මුවාවෙන් අපි ලක්වෙන හිංසනයට. ආදරය මුවාවෙන් අපි ලක්වෙන පීඩාවන්. ආදරය මුවාවෙන් අපට සිද්ධ වෙන විනාශයන්. සමහර වෙලාවට ජීවිතේ යම් යම් කාලවල අපට මේ ආර්ථිකමය කාරණා මත අපේ ජීවිත උගස් තියන්න සිද්ධ වෙනවා. අර බොහොම ජනප්‍රිය කියවනක් තියෙන්නේ ආර්ථික නිදහස නැත්තම් එතනින් එහා ප්‍රේමයක් ගැන කතා කරලා වැඩක් නැහැ. ඕන ප්‍රේමයක් පළදරන්න මේ පවතින එකට ආර්ථිකමය හයියක් සමහර වෙලාවට ඕන කරනවා. අර කතාවට කියනවානේ අගහිගකම් ඉස්සරහ දොරෙන් එනකොට පෑල දොරෙන් ආදරය පලා යනවා කියලා කියනවානේ. මේ ගීතේ වචනයක් පාසා මට පේන්නේ ආර්ථිකමය කාරණා හින්දා තමන්ගේ ජීවිතය උගස් තියන්න සිද්ධ වුණු ඊටාම අහිංසක ගැහැණු ළමයෙකුගේ ඛේදවාචකය. ඇය ආදරය කරනවා කියලා බැඳිලා ඉන්නේ ඇය ගැන තඹ සතේක වටිනාකමක් නැති ඇයවැනි හිත් දහස් ගානකට ආදරය කරන්න පුළුවන් මට්ටමේ පිරිමියෙක්. ඇය ඇගෙන්ම ප්‍රශ්න කරනවා මේක ආදරය නම් ඇයි මේ නුවරඑළිය වගේ හීතල තියෙන අඳුරු වීදුරු තියෙන වාහනයක් ඇතුලේ අපි ආදරය කරන්නේ. මේක ආදරය නම් ඇයි අපට මේක ලෝකෙට පේන්න කරන්න බැරි කියන මේ පශ්චාත් වේදනාව ඇය තුල තියෙනවා. ඒ මොහොතේ තමයි ඇයට මතක් වෙන්නේ ඇත්තටම මේක ආදරයද කියලා. ඉතින් මේ වගේ කතා අපි අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා අහලා තියෙනවා. මේ වැනි කතාවලට මුහුණ දුන්නු යෙහෙලියන් නැගණියන් සහෝදරියන් අපිත් කතා බහ කරලා තියෙනවා. මේක අනිත් පැත්තත් එහෙමයි මොනිකා. මේ වැනි කතාවලට පාදක වෙච්ච මිතුරන් සහෝදරයනුත් අපි අතර ඉන්නවා. මේ ගීතය මම තෝරගත්තේ හින්දා.
මගේ සිත කවිදහසක් ලං නොවෙයි අප දෙදෙනා කවදාක හෝ සංසාරයේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර අපි අහන්නේ ඊළඟට සප්තකන්‍යා චිත්‍රපටයේ ගීතයක් එච්.ටී. ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ සප්තකන්‍යා චිත්‍රපටයේ කමල් අදරාරච්චි සංගීත විරත්න ප්‍රධාන චරිත නිරූපණය කළේ මේ චිත්‍රපටයට ජනප්‍රිය වුණු ගීත කියන්නේ චිත්‍රපටයට ඇතුළත් වුණු ගීත කිහිපයක්ම තියෙනවා පහු කාලිනවත් අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණු. ඒ අතරේ රෝකාන්ත ගුණතිලක ගායන ගීතය තමයි අපි අහන්නේ. ආචාර්ය රජන්ත රණසිංහයන් ගීතය ලෙව්වේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළ ආචාර්ය රෝහණ වීරසිංහයන්. සුවඳ දැනී දැනෙනවා. අපි හරි ආසයි දවසින් දවස ලෝකෙ අලුත් වෙනවා. අපි කැමති අලුත් විදියකට මේ දවස පටන් ගන්න පුළුවන් නම්. අපි කතාවටත් කියන අලුත් තිරක් පායනවට අපි කැමති. අලුත් හඳක් දකින්න අපි ආසයි. අපි ජීවිතය ඇතුලේ හැමදාම මේ අලුත් වීමක්, නැවුම් වීමක්, නව්‍යකරණයක් බලාපොරොත්තු වෙනවා. ප්‍රේමයක් තුළනොත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. ප්‍රේමයක් ඕලාරික වෙලා, ප්‍රේමය එක තැන පල් වෙලා, ප්‍රේමය සාමාන්‍යකරණය වෙලා විනාශ වෙනවට වඩා ප්‍රේමයක් පළදරන්නේ දවසින් දවස ප්‍රේමය මෝරන්නේ ඒක දවසින් දවස අලුත් වෙනවා නම්, ඒක නැවුම් වෙනවා නම්, අලුත් සිතිවිලි එකතු කරගන්න පුළුවන් වෙනවා නම්, අලුත් බලාපොරොත්තු අරන් එනවා නම් ගෙදරට. අලුත විවාහපත් වුණු තරුණයෙක් සහ තරුණියක්ට මේ බලාපොරොත්තු ජීවිතය හැමදාම තියෙනවා. ඔවුන් හිතනවා හැමදාම උදේ අලුත් තිරක් පායයි කියලා. අලුත් හඳක සෙවනේ අපට රැය පහන් කරන්න පුළුවන් වෙයි වගේ බලාපොරොත්තුවක් ඔවුන්ගේ හිතේ තියෙනවා. මේ ගීතය මතක් වෙද්දිම මේ ගීතයේ රූප රචනයත් මතක් වෙනවා. මොනික මතක් කළා වගේ සප්තකන්‍යා චිත්‍රපටයේ කමල් අදරාරච්චි සහ සංගීතා වීරරත්න රංගපාන ජවනිකාව මතක් වෙනවා. ඒ රූප රචනය මං හිතන්නේ මේ ගීතයේ අර්ථය දෙගුණ කරනවා. මේ ගීතය අහන මොහොතක් පාසා මට රූපත් මතක් වෙනවා. ඉතින් හරිම අපූර්ව ගීතයක් සහ අපේ ජීවිතයේ තාරුණ්‍ය ළඟා වෙන්න පේන මානේ අපට ඇහුණු සහ ඒ තාරුණ්‍යයට ආදරය කරන්න අපට මතක් කරපු ගීත. සුවඳ දැනෙනවා උදා හිරු එළියේ අලුත් ඉරක් දෝමේ හිතට ගලනවා ඊත බිඳු බිඳු හින් පින් හුළඟේ හිනස්සා හිත හැඟුම් සුවඳ දැනෙනවා ලස්සන ලෝක අද කොහෙන් හෝ
හිමිහිට ඇවිදී මිදුල දිගේ මට තුරුළු වෙනවා ජීවිතේ සුන්දරද මෙතරම් සුවඳ දැනී දැනෙනවා එන පාට පාට සමනලයෝ පේන පේන මල සිපගන්නෝ ආදරේ ශම්කර කර හංකිති කවනා ආදරේ බලාපොරොත්තු දෝත දරාමග බලාහිඳි ඔබ එන තුරා ආයෙහෙට දවසක් තියේවි අදවාගේ ජීවිතේ සුන්දරද මෙතරම් සුවඳ දැනෙනවා උදා හිරු එළියේ අලුත් ඉරක් දෝමේ හිතට ගලනවා ඊත බිඳු බිඳු හීන් පිණි උලගේ හිනස්සා හිත හැඟුම් සුවඳ දැනෙනවා සඳදිය දහර ඔබේ සිනාලඟ නිත නැවතුනුදා ඔබේ කතාලඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නෙමේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර It's been a long day without you, my friend, and I'll tell you all about it when I see you again. සඳදිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිත් එක්ක ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තැබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම විදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණවලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 0117 679 579 දුරකථන අංකයට. සඳදිය දහර සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා ජාතිය මහා ධන සම්පත ධන නිධානය ජාතික ලොතරැයි මණ්ඩලයයි ඔබට ලබා දෙන්නේ රුපියල් කෝටි 13 රුපියල් කෝටි 9 සහ රුපියල් කෝටි 8ක සුපිරි ජයග්‍රාහකයන් 3 දෙනෙක් 2025 වසරේදී ධන නිධානය ලොතරැය තුලින් බිහි වෙලා කියලා ඔබ දන්නවද?
දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය දුන් ජාතික ලොතරැයි මණ්ඩලය ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ලොතරැයිය අලවිය තුළින් සෑම ලොතරැයියකින්ම ප්‍රතිශතයක් ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඒ කියන්නේ ඍජුව රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා. සඳදිය දහර සඳදිය දහර සඳදිය දහර සමඟ අදරෙන් ඔබ ලක්කඳහගෙන අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම කවියෙක් එවගේම ලේඛකයෙක් මාධ්‍යවේදියෙක් ඔහු නුවන් ගම්මන්පිල. අපි අහනවා අතිශයින් ශ්‍රී ලංකාව තුළ ජනප්‍රියත්වයට පත්වුණු බටහිර ගීතයක් ලායනල් රිචී ගායනා කරන මේ ගීතය අදටත් අපිට ජංගම දුරකථන නාද වෙනකොට එහෙම නිරන්තරයෙන් ඇහෙන ගීතයක්. Hello, is it me you are looking for කියලා තමයි කියන්නේ නේ. I can see it in your eyes. සහන කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්න තියෙන්නේ තමන්ගේ ඇතුලේ සහ උත්තරෙත් එක්කම ප්‍රශ්න තියෙනවා. මොකද ඇගේ ඇස් තුළ මාව දකිනවා. හැබැයි අය නෙමෙයි අහන්නේ. ඔහුනේ අහන්නේ. ඔබ හොයන්නේ මාවද කියලා. මේ ගීතය අපි ඉංග්‍රීසි ගීත අහන්න පුරුදු කළ ගීතයක්. හරියටම හරි. මට ඒක තමයි කියන්න ඕන කරේ. මම මේ ගීතයට බැඳෙන්නේ ජීවිතේ මුලින්ම වෙන කිසිම හේතුවක් හින්දා නෙමෙයි මේකේ තිබ්බ රූප රචනයට. අර අන්ධ ශිෂ්‍යාවක් තමන්ගේ ගුරුවරයා මැටියෙන් හරි එහෙම මූර්තියක් වශයෙන් නිර්මාණය කරනවා. වැඩේ කියන්නේ නිර්මාණය කළ නිමා වෙද්දී ඇත්තටම ඒ ගුරුවරයාගේ රූපයට 100% හා සමානයි ඒ මූර්තිය. බලන්නකො මොනිකා ආදරය අපට දැනෙන විදිය. අපි කෙනෙක්ට ආදරේ නම් ඒ කෙනාව අපි චිත්‍රණය කරගන්න විදිය කොයිතරම් අපූර්වද බලන්නකො. ඒක පුදුමාකාර සංවේදනයක්. මං අහලා තියෙනවා කොහොමත් ඇස් පේන්නේ නැත්නම්, කන් ඇහෙන්නේ නැත්නම්, ඒ ඇස් නොපෙනෙන කන් ඇසෙන්නේ නැති අසීරුතාවය මගහරවා ගන්න ඔවුන්ගේ අනිකුත් මේ සංවේදනයන් තීව්‍රයි කියලා මං අහලා තියෙනවා. ඉතින් මේ ගීතය මං ඒ කාලේ මං පුංචි කාලේ අහද්දි මට දරා ගන්න බැරුණා මේ මියසික් වීඩියෝ එක පුදුමාකාර ලස්සනයි. ඔබ මෙච්චර මියසික් වීඩියෝ නිර්මාණය වෙන ලෝකේ දැන් ගිහිල්ලා YouTube එකේ බලන්න ඔබ මවිතයට පත් වෙනවා නිසක වශයෙන්ම. ඒ ශිෂ්‍යාවගේ රංගපෑම සහ රිචීගේ රංගපෑම අපූර්වයි. ඉතාම විශිෂ්ට ගීතයක් මේ ලෝකේ නිර්මාණය වුණු 84 රිචී Can't Slow Down කියන ඇල්බම් එකට මේ ගීතය නිර්මාණය කරනවා කියලා කියන්නේ. සහ ඔයා කිව්ව වචන ටික ඒ වචන ටික ලෝකේ බොහොමයක් දෙනාගේ රින්ග්ටෝන්ස් වල තාම පාවිච්චි කරනවා. ඉතාම මනරම් ගීතයක්. ඉතින් මේ ගීතයේ ප්‍රධාන වශයෙන්ම කියවෙන්නේ මේ ඒකපාර්ශ්වික ආදරය සහ තනිකම ගැන. ඒක පුදුමාකාරයි. තමන්ගේ සිතින් කෙනෙක්ට ආදරය කරද්දී එය ප්‍රකාශ කරගන්න තමාට තියෙන නොහැකියාව ඒක කොච්චර පීඩාවක්ද කියලා දැනෙන්නේ තමා ළඟින් ඒ පුද්ගලයා ගමන් කරද්දී තමන්ට දැනෙන වේදනාව ඉස්සරහා තමන් කොච්චර අසරණ වෙනවද කියන කාරණාව මත. ඉතින් මේ කාරණා ඔක්කොම පදනම් කරගෙන මේ ගීතය තාමත් මගේ ගීත ලයිස්තුවේ හැමදාම තියෙන කිසිදා අමතක නොවන ගීතයක්. මං හිතුවා අද මොනිකාගේ වැඩසටහනට මේ ගීතය තෝරගන්න කියලා. I've been alone with you inside my mind, and in my dreams I've kissed your lips 1,000 times. I sometimes see you pass outside my door. Hello, is it me you're looking for? I can see it in your eyes, I can see it in your smile. You're all I've ever wanted, and my arms are open wide. I should know just what to say, and you know just what to do. And I want to tell you so much I love you. I long to see the sunlight in your tell you time and time again how much I care. Sometimes I feel my heart will overflow. Hello, I've just got to let you know, 'cause I wonder where you are, and I wonder what you do.
Are you somewhere feeling lonely? Or is someone loving you? Tell me how to win your heart, for I haven't got a clue. But let me start by saying I love you. Are you somewhere feeling lonely? Is someone loving you? Tell me how to win your heart, for I haven't got a clue. But let me start by saying I love you. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර මිල්ටන් මල්ලවරච්චි ගානා කරන ගීතයක් අපි අහන්නේ. අපි ගීත ලියන විජය රාමනායක සරද්දසනායක සංගීතවත් කළේ. දෙනෝ දහක් ගැවසෙන සරසවියට අපි යන්නේ. තනිකම විඳින කෙනෙකුගේ සිතුවිලි තමයි අපිට මේ වෙලාවේ මේ ගීතය තුනනුත් අහන්න ඉඩ ලැබෙන්නේ. අපි දෙන්නම ඉතාම හොඳින් දන්න ලේඛකයෙක් ඉන්නෝනේ පරාක්‍රමණ එකනායක කියලා. පරාගේ පොතක් තියෙනවා මොනිකා මේ ඔබ හිටියට මං තනියම කියලා කවි පොතක්. හරි ලස්සනයි. ඒ කියන්නේ දාස් ගානක් කෝටි ගානක් හිටියත් අපිට තනිකම දැනන වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ වටපිටේ ඉන්න මිනිස්සුන්ගෙන් නෙමෙයි අපේ තනිකම මැකෙන්නේ. හදවතේ ඉන්න මිනිස්සුන්ගේ. හදවතේ ඉන්න කෙනා ළඟ ඉන්නව නම් තනිකමක් නැහැ. හදවතේ ඉන්න කෙනා ළඟ නැත්තම් තනිකමක් තියෙනවා. තනිකමේ සරලම විග්‍රහය ඒකයි. කෝටි ගානක් මිනිස්සු අස්සේ වුණත් ඉන්න පුළුවන් තනියම තනිකමින් කාටවත් හිතෙන්නේ නැහැ, පේන්නෙත් නැහැ, මොයින් තනිකමින් කියලා. මේ ගීතය තෝරගන්න එක හේතුවක් තමයි මොනිකා මගේ පාසල් යන කාලේ මගේ තාම හොඳ යාළුවෙක් හිටියා. ඌ තාමත් මගේ යාළුවෙක්. ඔහුට පාසල් ප්‍රේමයක් තිබුණා. මගේ යාළුවාට විශ්වවිද්‍යාලය යන්න බැරි වුණා. හැබැයි පෙම්වතිය විශ්වවිද්‍යාලේ ගියා. වැඩේ කියන්නේ ඇයි ගියෙත් නැගෙනහිර විශ්වවිද්‍යාලයට ත්‍රිකුණාමලේ. ඉතින් හිතන්නකෝ දැන් ගාල්ලේනේ මම ඉපදුනේ ඉස්කෝලේ ගියත් ගාල්ලේ. මගේ යාළුවා ගාල්ලේ. ඔහුගේ පෙම්වතිය ත්‍රිකුණාමලේ විශ්වවිද්‍යාලේ. ඒ කියන්නේ මේ උදේ හවස යන්න තියා හිතා ගන්නවත් බෑ. නිවාඩු කාලයටවත් සමහරක් වෙලාවට කෙල්ලට එන්න විදියකුත් නැහැ. මගේ යාළුවත් ඔහුටත් එහෙම ලොකු ආර්ථික මට්ටමක් තිබ්බ ළමයෙක් නෙමෙයි. තාම අහිංසක කොල්ලෙක්. ඔහුට සමහර වෙලාවට යන්නත් බෑ. සමහරලාට මුණ ගැහෙන්නේ අවුරුද්දකටම දවසයි හෝ දෙකයි. සිංහල අවුරුද්දකට කොහොමත් මුණ ගැහෙනවා. ඒ කාලේ මොනිකා දුරකථන තිබුණේ නැහැ. ඉතින් බොරු කියන්න ඕනේ නැහනේ. මැසේජ් කරන්න විදියක් තිබුණෙත් නැහැ. ලියුම් තමයි හුවමාරු වෙන්නේ. ওই ලියුම් වල හැමදාමත් තියෙන මේ වෙනස් නොවන වචන ටිකක් තමයි මේක. ඒ ළමයා හැමදාම මේක ලියලා එවනවා. දිනෝ දහක් ගැවසෙන තරසවියේ මට හරි පාළුයි අයියෝ නැතුව කියලා. ඉතින් මේකේ පද ඒ කතාවට හරියටම ගැලපුණා. ඔබ සරසවියක මා පොඩි ගෙපැලක එක් වන්නට අද වරම් නැතේ එකම පන්තියේ එක ළඟ හිඳගෙන පාසල් ගිය හැටි සිතට නැගේ කියලා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ඒ ළමයා ඉතාම හොඳින් අධ්‍යාපනය නිමා කළා. පශ්චාත් උපාධියත් අවසන් කළා. විදේශගත වුණා. විදේශයකදී විවාහ ප්‍රාප්ත වුණා. දැන් විදේශගතව දරු මල්ලොත් එක්ක ජීවත් වෙනවා. මගේ යාළුවා වෙනත් තරුණියක් විවාහ කරගෙන ගමේ ඉන්නවා. මට ඔය දෙන්නම Facebook එකේ පේනවා. ඒ දකින්න වාරයක් පාසා මට මේ සිද්ධිය මතක් වෙනවා. ඔයා විශ්වාස කරන්න ඔයාට මේ ගීත එවද්දී මම මේ ළමයා දැක්ක Facebook එකේ. ඒ නිසා මට මේ ගීතය තෝරගන්න හිතුණා. දෙනෝ දහක් ගැවසෙන සරසවි පාළුව තනිකම දැනෙනවනම් කුටියේ කවුළුව විවර කරනු මැන සුළඟක් වී ඔබ වෙත එන්නම්
සරසවියක මා පොඩික පැලක එක්වන්නට අද වරම් නැති ඔබ සරසවියක මා පොඩික පැලක එක්වන්නට අද වරම් නැති එකම පන්තියේ එක ළඟ ඉඳගෙන පාසල් ගිය හැටි සිතට නැගේ දෙන්නෝ දහ ගැවසෙන සරසවියේ පාළුව තනිකම දැනෙනවනම් කුටියේ කවුළුව විවර කරනු මැන සුළඟක් වී ඔබ වෙත එන්නම් වැල් බැඳ ඇවිදින්නට පෙරුම් පිරු පාසල් සමයේ ඔබ හාත් වැල් බැඳ ඇවිදින්නට පෙරුම් පිරු පාසල් සමයේ සිල්ප සතර රැඳුනේ නැහැ මා සිත ඒ හින්දයි අප දුරස් වුනේ දෙන්නෝ දහ ගැවසෙන සරසවියේ පාළුව තනිකම දැනෙනවනම් කුටියේ කවුළුව විවර කරනු මැන සුළඟක් වී ඔබ වෙත එන්නම් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සඳදිය දහර සමග අද අපේ සොඳුරු හමුවීම මදවැදී නුවන් ගම්මන් පෙළ සමග අපි අභිවර්ධන බාලසූරිය ගානකට ගීතයක් අහන්නේ ප්‍රේමකීර්ති දල්වෙස් ලිව්ව මේ ගීතය ආචාර්ය රෝහණ වෙරසිංහන් තමයි සංගීතවත් කළේ මම හිතන්නේ ගීත ලයිස්තු ගැන කතා කරනකොට තමන් කැමති ගීත ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් නිරන්තරයෙන් එකතු කරගන්න ගීතයක් තමයි මේ ජීවිතයේ මම හිතන්නේ තරුණයෙක් ගත්තොතින් ඕනෑම තරුණයෙකුට මේ වගේ සමයක් තියෙනවා ජීවිතේ උදා වෙන. එතකොට එහෙම කෙනෙකුගේ ජීවිතයට අත්ලක් වෙන සමහර වෙලාවට අඳුරෙන් පිරුණු ජීවිතයකට ආලෝකයක් වෙන සම්බන්ධතාවයක් ගැන කියන්න බොහෝ දේවල් තියෙනවා. ඒ නිසා ඒ අත්දැකීමට වඩාත් සමීප හින්දම දෝ වෙන්නේ නැති මේ ගීතේ බොහෝ දෙනෙක්ගේ කැමති ගීත ලැස්තු අනිවාර්යයෙන්ම තියෙන ගීතයක්. සමහර ප්‍රේමයන් තියෙනවා. ඒ ප්‍රේමයන් වලින් සිද්ධ වෙන්නේ අපි අගාධය කරා යන එක. ඒ ප්‍රේමයන් හරියට අර මී පැණි ගොඩක් වගේ. ඒකේ වැටෙන බඹරට හෝ සමනලයට ගැලවීමක් නැහැ. ඒ මී පැණි බීගෙනම ඔහුගේ ජීවිතේ නිමා කරගන්නවා. නිකන් බාඳුරා මල් වගේ ප්‍රේමයන්. සමහර ප්‍රේමයන් තියෙනවා. ඒ ප්‍රේමය තුල දවසින් දවස අපි මෝරා වැඩෙනවා. අපිට ඒක පුදුම වැඩක් කියන්නේ මොනිකා අපිට දැනෙනවා. අපි දැන් හිටියට වඩා හොඳයි නේද? අපිට දැන් අලුත් මාවත් විවර වෙනව නේද? අපට අලුත් මේ ආර්ථික මාවත් දැන් ඇරෙනව නේද? අපට අලුත් අවස්ථා දැන් උදා වෙනව නේද? අපි ඇත්තටම හිටියාට වඩා දැන් ලස්සනයි නේද? අපි දැන් ඉස්සරට වඩා හොඳට අඳිනව නේද? අපි දැන් හරි පිළිවෙලයි නේද? ඉස්සර අපිත් එක්ක තරහ වෙලා හිටපු අපේ යාළුවෝ දැන් අපිට කතා කරනවා නේද? කියලා අපිට හිතෙනවා. අන්න ඒව තමයි ප්‍රේමය. තමන්ගේ ජීවිතයේ ඊළඟ මට්ටමින් ඔසවා තියන්න පුළුවන් කෙනෙක් හමුවීම තමයි ඒව තමයි ප්‍රේම. අනිත් ඒවා තමන්ගේ කුමක් වූ අවශ්‍යතාවයන් සපුරා ගන්න, එක්කෝ ලිංගික අවශ්‍යතාවයක් සපුරා ගන්න, එක්කෝ මේ වෙලාව නාස්ති කරගන්න, එක්කෝ තියෙන සල්ලි ටික වේදම් කරගන්න, මේ හදාගන්න සම්බන්ධකම්. ඒවා සම්බන්ධකම්. මේවා තමයි ප්‍රේම. ඕනම පිරිමියෙකුට ඕන කරනවා අර කියන්නේ ඒකට නිකන් මාතෘදාරක ස්නේහයක් සපිරි ප්‍රේමයක්. ඕනම පිරිමියෙක්ට ඕන කරනවා තමන් දරුවෙක් වගේ රැකබලා ගන්න මවක් වගේ පෙම්වතියක්. කන බොන එක අහන, ඇඳුම පැළඳුම ගැන හිතන, කතා කරන දේවල් අඩුපාඩු ගැන ඉතාම හිමින් උපදෙස් දෙන, මුදල් ගැන, යන එන තැන් ගැන අවධානයෙන් ඉන්න පෙම්වතියක් ඕන කරනවා. අර ඕනම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ගැහණියක් ඉන්නවා කියලා කියන්නේ මෙහෙම ගැහණු
පිළිවෙලකට ඉන්න ලස්සනට ඉන්න හොඳට කතා බහ කරලා hina වෙලා ඉන්න හැමෝම ආදරය කරන පිරිමියෙක් ඔබ අරන් බලන්න නිසක වශයෙන්ම කෙලවරක මෙවැනි ගැහණියක් ඉන්නවාමයි. එහෙම නැත්තම් ඔහුට ඒ සමාජීය පැවැත්ම නිර්මාණය කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක පුදුමාකාර වාසනාවක්. මගේ ජීවිතේත් මට ඇත්තටම මුණ ගැහිලා තියෙනවා එහෙම. අපිව බලා ගන්න සමහර පොඩි දේවල් උනත් අපට නොතේරෙන සමහර පොඩි දේවල් හොඳින් තේරුම් ගන්න පෙම්වතියන්. ඉතින් මට මේ ගීතේ මතක් වුණා. මේක පුදුමාකාර ලස්සනට රචනා කරලා තියෙනවා එවැනි පෙම්වතියන්ගේ. වැලකින් තනිවි වන මැද සරනා කැකුළු තුරුණු යාමේ ඇතෙකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී වෙල බිඳී ගොස් පෙරළුණු ඔරුවක් ලෙස පාවෙන දිවියේ රුවල් මසාදී ගොඩගනු රිසියෙන් වෙහෙසෙන මියුලැසී රැළකින් තනිවි වන මැද සරණ කැකුළු තුරුණු යාමේ ඇතෙකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී තුඩ තබ නික නික පලවැල් කවාපොවා සනහා පෙරුම් පුරන වද මතු බුදුවන්නට මට දීරවරනා රැළකින් තනිවි වන මැද සරනා කැකුළු තුරුණු යාමේ ඇතෙකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර අද සඳදිය දහර තුළ පහන විදින අවසන් ගීතය ධම්මික බණ්ඩාර ගී පද රචනය දැනිස්ට පෙරේරා සංගීතවත් කළේ අමරසිරි පීරිස් ගීතය ගායනා කරන්නේ. මගේ පුංචි රෝසමල තමයි මේ ගීතය කියන්නේ. මගේ ඉතාම හොඳ යාළුවෙක්. ඉතාම හොඳ යාළුවෙක්. ඔහුට මට වඩා වයසයි. දැන් මේ ළඟදී ඔහුගේ 50 වෙනි උපන්දින වෙනුනුත් මේ සාදයක් තියෙනවා කියලා මට මේ ළඟදී කතා කරලා කිව්වා. මේ ළඟදී දවසක ඔහු මට කතා කරා. මේ ළඟදී මට ඔහුගේ වෙනස්කම් කීපයක් දැනුණා. ඔහු ජීවිතේ කවදාවත් ජිම් නොගිය මිනිස්සෙක් දැන් ජිම් යන පටන් ගෙන තියනවා කියලා මම දැක්කා. සහ ඔහුගේ මම දැක්කා ජීවිතේ පළවෙනි වතාවට ඔහුගේ ටැටූ වගේක් තියෙනවා අතේ එහෙම. මම ඒ දිහා බලාගෙන හිටියා. මේ ළඟදී මට ඔහු එකපාර කතා කරා හවස 6ට විතර කතා කළා මේ හම්බෙන්න ඕනි කියලා කිව්වා. මට තේරුණා මේ මොනවා හරි සන්තෑසියක් වෙලා තියෙනවා තමයි කියලා. මං හු හම්බෙන්න කියලා. ඒ කියන්නේ මගේ ජීවිතේ මට උපදෙස් දුන්නු යම් දේවල් කරන්න කියපු කරන්න එපා කියපු සමහර දේවල් ගැන ඉතාම හොඳින් දැකපු හොඳ සමාජ දැනුමක් තියෙන හොඳට පොතපත කියවන හරි පරිපූර්ණ මිනිසෙක්. මංගේ මොහොතේ ඔහු මා ඉස්සරහා අඬන්න පටන් ගත්තා. ඒක මට හිතා ගන්න බැරි වුණා මොකද්ද මේ කියලා. බලද්දී ඔහුට ප්‍රේමයක් මුණ ගැහිලා. ඒක මේ තමන්ගේ දුවටත් වඩා අවුරුදු කීපයක් බාල තරුණියක්. ඔහු ඒ කියන්නේ මාත් එක්ක කතා කරද්දී ඔහුට කඳුළු පනිනවා. මට දෙන්න උපදේශයක් තිබුණේ නැහැ අතට. ඒ කියන්නේ ආදරය කියන්නේ ආදරයක් ඇති වෙන්න මොනවද ඕන කරන දිග පළල ආදරයක් ඇති වෙද්දී මොනවද සම්පූර්ණ කරන්න ඕන පරිසර සාධක සමාජීය සාධක කියන දේවල් ගැන මට ඇත්තටම අවබෝධයක් නැහැ. මම ඔය සම්මත අසම්මත කියලා ආදරේ බෙදලා දක්වන්න කැමති නැහැ.
ආදරය නම් ආදරය. හැබැයි ඉතින් වැඩේ කියන්න ඉතින් ඔහු තැන් තීන්දු කල්ලා තියෙනවා ඔහුමට කියපු විදියට ඇයව නිදහස් අවකාශයක මුදාහරින්න කැමති තීන්දුවක් ගන්න කියලා. මොකද ඔහු දන්නවා මේ මහපොළවේ අර අපි මුලින් කතා කළා වගේ ආදරයේ උත්කර්ෂ විවාහය කියලා හිතන් ඉන්නේ. එහෙම තැනකට යන්න බෑ කියලා මේක දන්නවා. සහ මේ සම්මත නෑ කියලා සමාජගත කරලා තියෙන විදියට ඇයත් සමග ජීවත් වෙන්න මගේ යාළුවෝ පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් ඔහු අඬන කඳුලක් ගානේ මට පේනවා ඔහු ඉන්න පීඩාව. මට මේ ගීතේ මතක් වුණා. ඔහු අද මේ වැඩසටහන අහනවා ඇති කියලා හිතලා මම මේ ගීතේ තෝරගත්තා. අපි එහෙනම් මේ ගීතත් එක්ක සමුගැනීම සටහන් කරනවා අදට නැවත දවසක හමු වෙන බලාපොරොත්තු වෙන. ස්තුතියි මේ ගීතවත් අර්ථවත් කතාබහ වෙනුවෙන් සඳදිය දහර සමග එක්ුණාට. බොහොම ස්තුතියි මොනිකටත්. ඔබ සෑහෙන්න කාලයක පටන් මේ වැඩසටහනේ ප්‍රමිතිය ආරක්ෂා කරගනිමින් කරගෙන යනවා. මේ දවසින් දවස හැදෙන අලුත් රැලි සියල්ල දිහා මේ බලන් හිඳමින් ඔබ මේ අර කලින් තේරෝ ගීතේ නැවක් වගේ මේක පදවාගෙන යනවා. ඉතින් මට ආරාධනා කරාට සහ අවස්ථාව ලබා දුන්නට ඔබට බොහොම ස්තුතියි. තවත් කාලයක් ඉතාම නිරෝගීව ඔබේ මේ වැඩසටහන කරන් යන්න ඔබට ඕන කරන ශක්තිය ලැබේවා කියලා මම ඇත්තටම මොනිකා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ප්‍රාර්ථනාවට. ඔබ වෙනුවෙන් මා කරන්නේ ප්‍රාර්ථනාවම තමයි අපි සජීවී මිනිසුන්ට අපි කොහොමත් හරි කැමති සහ ආදරෙයි. මොකද මේ සමාජය තුළ දකින්න දේවල් අහන්න ලැබෙන දේවල් ගැන සමාජ කතිකාවක් ගොඩනගන්න තමන්ට හැකි පමණ දායකත්ව ලබා දෙන උත්සාහ කරන ඒ වෙනුවෙන් වේදිකා හදන නිර්මාණය කරන මිනිස්සු විදියට ඒ හැම දෙයකටම ඉදිරි අනාගතයේ සුබ වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් අපි නැවත සඳදිය දහරතොර තවත් සොඳුරු ඉසව්වකදී ආදරෙන් හමු වෙමු. ප්‍රාර්ථනාව ඔබට සුබ රාත්‍රියක්. මගේ පුංචි රෝසමලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවා නම් ආසයි මම නොකී කවිය ඔබට කියන්න තරහක් නැහැ නුඹ බැස යන්න මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරි සරනවා නම් ආසයි මං කවුරු පියන් හැරලා තියන්න තරහක් නැහැ නැවිත් ඉන්න මගේ පුංචි රෝසමලේ මමයි නුඹේ
වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා